මේ පාර FIFA World Cup එක බලන්නද ලෑස්තිය? මේ ඉන්ට්‍රෙස්ටිං කරුණු ටික ඕගොල්ලෝ FIFA World Cup එක ගැන දැනගෙන හිටියද? 2022 World Cup එකේ කම්පීට් කරේ ටීම්ස් 32යි. හැබැයි මේ පාර ටීම්ස් 48ක්ම කම්පීට් කරනවා. ගිය පාර ගෲප් ස්ටේජ් එකේ තිබ්බේ මැචස් 48යි. හැබැයි මේ පාර ගෲප් ස්ටේජ් එක මැචස් 72ක් තියෙන ටිකක් කාලාන්තරයක් ඇදෙන ගෲප් ස්ටේජ් එක. ඒකම ගිය පාර වගේ නෙමෙයි මේ පාර ගෲප් ස්ටේජ් එකේ ගෲප්ස් 12ක්ම තියෙනවා. ඒ හින්දා ගෲප් ස්ටේජ් එකෙන් නොකවුට් ස්ටේජ් එකට යද්දී ගිය පාර වගේ රවුන්ඩ් ඔෆ් 16 නෙමෙයි මේ පාර තියෙන්නේ රවුන්ඩ් ඔෆ් 32. ඉතින් කොහොමද මේ රවුන්ඩ් ඔෆ් 32 එකට ටීම්ස් 32ක් සිලෙක්ට් කරගන්නේ? ගෲප් තියෙන 12යිනේ. ඒකට මේගොල්ලෝ මේ පාර විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවා. ගෲප්ස් වල පළවෙනි ටීම් දෙක විදියට ඉවර කරන ටීම් 24යි. ඊට අමතරව විශේෂයෙන්ම හොඳ පර්ෆෝමන්ස් එකක් එක්ක තුන්වන ස්ථානයේ අවසන් කරලා තියෙන කණ්ඩායම් ටික එකතු කරලා තව ටීම් 8ක් මේගොල්ලෝ නොකවුට් ස්ටේජ් එකට ඉදිරියට අරගෙන යනවා. ඒ ටීම් මට තෝරා ගන්න ඉතින් පාදක වෙන්නේ ඒගොල්ලොන්ගේ ටීම්ස් ලබා ගන්න පොයින්ට්ස්, ඒකම ඒගොල්ලෝ ගෝල්ස් කීයක් ලබාගෙන තියෙනවද? ඒ කියන්නේ ගෝල්ස් ස්කෝර්ඩ් and goals against. ඒකම ඒගොල්ලන්ට හම්බෙන ෆෙයා ප්ලේ පොයින්ට්ස් එකතු කරලා. ඉතින් මේ පාර වර්ල්ඩ් කප් එක තියෙන්නේ ඇමරිකාවෙත්, මෙක්සිකෝවෙත්, කැනඩාවෙත්. මේ ටීම්ස් ගාන වැඩිවීමත් මේ මැචස් ගාන වැඩිවීමත් ඒ වගේ රටවල් 3ක හොස්ට් කරන්න මේ පාර හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ අපිට නම් සුපුරුදු පරිදි ඉතින් පොඩි ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. ඒගොල්ලෝ ඉන්නේ ලෝකයේ අනිත් පැත්තේ, අපි ඉන්නේ මේ පැත්තේ. ඉතින් අපිට රෑ එළි වෙනකන් ෆුට්බෝල් මැච් බලන්න වෙනවා. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ගැන? කවුරු ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක මේ පාර දිනයිද? කවුරු සෙමි ෆයිනල් වලට එයිද? ඕගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරගෙන යන්න.